සියලුම දෙනාට සුබ දවසක්. යසායා පොතේ කියනවා එබැවින් ස්වාමින් වහන්සේ නුඹලාට කරුණා කරන්නට බලා සිටිනසේක. නුඹලාට අනුකම්පා කරන්නට නැගිටිනසේක. මක් නිසාද? ස්වාමින් වහන්සේ විනිශ්චයේ දෙවි කෙනෙක්ය. උන්වහන්සේ ගැන බලා සිටින සියල්ලෝම වාසනාවන්තයෝය. යසායා 30:18. ඒ ආකාරයට මිනිසුන් දිහා බලන කල අපිට පේනවා මිනිස්සුන්ට කරුණාවන්ත වෙන්නේ ඒ මනුෂ්‍යයාට කරුණාව අවශ්‍යයි කියලා දැක්කොත් විතරයි. ඒ කරුණාව බොහොම ටික වෙලාවකට විතරයි මිනිස්සුන්ගේ ජීවිතවල තිබෙන්නේ. ඒක සදාටම තියෙන්න යන්නේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේගේ වචනේ කියනවා දෙවියන් වහන්සේ අපිට කරුණා කරන්නට බලාගෙන සිටිනවා කියලා. අපිට පිහිට වෙන්න අනුකම්පා කරන්න උන්වහන්සේ නැගිටිනවා කියලා උන්වහන්සේගේ වචනේ සඳහන් කරනවා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, අපට සිටින දෙවිඳුන් ඇවිල්ලා බොහෝම කරුණාවන්ත දෙවි කෙනෙක්. සෑම මොහොතකම අපි වෙනුවෙන් බලාගෙන සිටිනවා අපගේ ජීවිතවලට පිහිටවන මිනිස. අපගේ ජීවිතවලට උපකාර කරන පිණිස. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, ඔබත් ඔබගේ ජීවිතය දෙවිඳුන් වෙතට ලං කරන්න. ඔබ දෙවිඳුන්ට ලංවන විට දෙවියන් වහන්සේගේ අනුකම්පාව, දෙවියන් වහන්සේගේ කරුණාව දවසින් දවස අත්දකින වාසනාවන්තයෙක් බවට ඔබට පත්වන්නට පුළුවන් වේවි. ඔබත් කැමතිද එවැනි වාසනාවන්ත ජීවිතයක් ඔබේ ජීවිතේ ගත කරන්න? එසේනම් ඔබ දෙවියන් වහන්සේ වෙතට ලං වෙන්න. උන්වහන්සේ ඔබට කරුණා කරાવી. අනුකම්පාවෙන් ඔබට උදව් කරાવી. අද දවස ඔබට ජයග්‍රාහී දවසක් වේවා. ඔබ සැමට ජේසු පිහිටයි.